හොඳයි අපි මෙතනදී බලන්න යන්නේ PT account එකක් නැත්නම් my PT account එකක් create කරගෙන exam එක තමන් විසින්ම book කරගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධවයි අපි දැන් බලන්න යන්නේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ type කරන්න my PTE account. වඩා හොඳයි create my PT account කියලා type කරනවා නම් ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා මේ විදිහට sign up my PT Pearson කියලා විදිහට පෙන්නනවා. නැත්නම් create my PT account කියන එකෙන් යන්නත් පුළුවන්. මෙතනදී privacy and cookies ඔයගොල්ලෝ accept කරන්න ඒක ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා. ඒකින්ද accept කරන්න. හොඳයි. මෙතනදී අපි බලන්නේ account එකක් කලින් create කරලා නැති අවස්ථාවකදී ඔයගොල්ලෝ කොහොමද තමන් විසින්ම account එකක් create කරගන්න කියලා. create my PT account කියන එකට යන්න. මේකදී ඔයාගේ විස්තර අහනවා. අපි දැන් නමක් දෙමු. උදාහරණයක් විදිහට නවීන් ෆර්නෑන්ඩෝ කියලා වගේ නමක් දෙමු. මෙතනදී විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපේ දැන් ලාංකික ශිෂ්‍යයෝ ගත්තාම ඒගොල්ලන්ගේ දීර්ඝ නම් තියෙන්නේ නේද? ආරච්චිගේ නවීන් බස්නායක ෆර්නෑන්ඩෝ වගේ දීර්ඝ නම් තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එකේ තියෙන ඕඩර් එක ආරච්චිගේ නවීන් බස්නායක ෆර්නෑන්ඩෝ නම් අන්න ඒ විදිහටම දාන්න. يعني අපි උදාහරණයක් විදිහට ආරච්චිගේ නවීන් බස්නායක ෆර්නෑන්ඩෝ. මෙතනදී ඔයගොල්ලෝ කන්ෆියුස් වෙන්න එපා. surname given name හින්දා ආරච්චිගේ කැලල මේ පැත්තට දාලා ඉතුරු නවීන් බස්නායක ෆර්නෑන්ඩෝ කැලල මෙතන දාන්න එපා. ඔයාගේ නම කෙනෙක්ගෙන් ඇහුවොත් කෙනෙක් ඔයාගේ නම ඇහුවොත් ඔයා කියන්නේ මගේ නම කියලා ආරච්චිගේ නවීන් බස්නායක ෆර්නෑන්ඩෝ. මම ස්පෙලිං වරද්දලා තපරකින් බස්නායක. okay so ආරච්චිගේ නවීන් බස්නායක ෆර්නෑන්ඩෝ. දැන් මේක අපි නිකන් ගෙස් කරලා දාපු නමක්. එහෙම කෙනෙක් නැහැ. right ඉතින් නම එන්ටර් කරන්න මෙහෙමයි. නැත්තම් ගොඩක් වෙලාවට surname කියන word එක නිසා අපේ අය confuse වෙලා ආරච්චිගේ කැලල මෙතන දාලා නවීන් බස්නායක ෆර්නෑන්ඩෝ කියන ඊටු ටික මෙතන දානවා. ඊට පස්සේ ඔයාගේ email address එක දාන්න ඕනේ. අපි හිතමු දැන් ඔයාගේ email address එක මේක කියලා. ඊට පස්සේ ඔයාලා password එකක් create කරන්න පුළුවන්. password එකක් create කරද්දී ඒගොල්ලෝ කියනවා මෙන්න මේ කාරණා සම්බන්ධව සැලකිලිමත් වෙන්න කියලා. at least 8 characters. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් අකුරු හෝ ඉලක්කම් හෝ මොනවා හරි 8ක් එන්න දාන්න. ඒ වගේම capital simple දාන්න ඕනේ. අප කියන්නේ උතන capital, ඔබ කියන්නේ simple. ඒ වගේම ඉලක්කමක්, ඒ වගේම විශේෂ සංකේතයක්, ඒ කියන්නේ hash ලකුණක්. hash කියන්නේ මෙන්න මේකට. මෙතන දැන් පෙන්නන්නේ නැහැ. අපි ගත්තොත් මෙන්න මේ සංකේතයට අපි කියනවා hash. එහෙම නැත්නම් අපිට දාන්න පුළුවන් අපි ගත්තොත් star mark එකක් නැත්නම් අපි කියන asterisk එකක් කියලා. මේ දෙවෙනියට තියෙන්නේ asterisk, right? asterisk එකක්. නිකන් star එකක් වගේ එකක්. ඔයගේ ඒවට අපි කියනවා special characters කියලා. right? අපි දැන් password එකක් නිකන් දාමු. දැන් අපි හිතමු ඔයගොල්ලන්ට කැමති විදිහකට දාගන්න. right? මෙතන all together තියෙන්න ඕනේ අකුරු ඉලක්කම් ඊට අමතරව capital simple ඉලක්කමක් ඊට පස්සේ විශේෂ සංකේතයක් අර hash එකක් ඊට පස්සේ ඩොලර් සයින් එකක් at asterisk නැත්නම් තරු සලකුණක් ඔය වගේ එකක් තමයි තියෙන්න අවශ්‍ය. අපි දැන් දාමු මොකක් හරි password එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති password එකක්. දැන් මම දාපු password එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේක තමයි මගේ password එක. right? එතකොට ඔය වගේ password එකක් ඔයගොල්ලන්ට create කරගන්න පුළුවන්. දැන් මම මෙතන password එක ආයෙ පොඩ්ඩක් වෙනස් කරනවා ඔයගොල්ලන්ට password එක පෙන්න හින්දා. හොඳයි. දැන් මම හිතනවා හැමෝම password එක create කරගෙන ඇත්ති කියලා. ඒකට සැලකිලිමත් වෙන්න අවශ්‍ය මෙන්න මේව සම්බන්ධව. ඊට පස්සේ අපි දාමු male කියලා. පිරිමි කෙනෙක් නම් male, කාන්තාවක් නම් female. උපන් දිනය. පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ උපන් දිනය දාන්න. right ඔය විදිහට පන් වසර මාසය දිනය ඔයගොල්ලන්ට ඇතුල් කරන්න පුළුවන්. මම හිතනවා මෙතනට නගම ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ උපන් ස්ථානය place of birth උපන් ස්ථානය කොහෙද කියලා අහනවා. අපි කියමු කොළඹ කියලා. කොළඹ මහරෝහලේ. ඊට පස්සේ country of birth උපන් රට අහනවා. උපන් රට ශ්‍රී ලංකාව. ඔයගොල්ලෝ SR type කරපු ගමන් SR කිව්ව ගමන් ඔන්න ශ්‍රී ලංකාව එනවා. ඔයාගේ පුරවැසිභාවයේ තියෙන රටත් ඔයගොල්ලන්ට දාන්න පුළුවන් ශ්‍රී ලංකාව කියලා. ඊට පස්සේ continue. ඊට පස්සේ ඔයා ජීවත් වෙන රට වල දාන්න පුළුවන් ශ්‍රී ලංකාව කියලා. අපි දැන් දාමු address එකක් අංක 125 වැලිසර රාගම. ඊට පස්සේ ඔයාගේ අහනවා රටේ country code එක. එතකොට අපේ ලංකාවේ හින්දා අපිට 94 යන. right? ඊට පස්සේ telephone number එකක් අහනවා.
ටෙලිෆෝන් නම්බර එකක් බලමු. එන්ටර් කරන එක හොඳයි. ඔයාගේ contact නම්බර එකක් එන්ටර් කරන්න. ඔයාගේ personal නම්බර එකක් WhatsApp එහෙම තියෙන. right. ඒතකොට මම එන්ටර් කරලා තියෙනවා විදිහට නම්බර එකක්. ඊට පස්සේ තියෙනවා please check this box if you would like to receive your appointment communication by SMS as well as email. email වලින් වගේම ඔයාට SMS විදිහටත් මේ කමියුනිකේෂන් ඒගොල්ලන්ට කරන්න අවශ්‍ය නම් ඒගොල්ලෝ ඔයාට ඒ විදිහට SMS මාර්ගයෙන් සහ ඊමේල් මාර්ගයෙන් දෙකෙන්ම කමියුනිකේට් කරනවට ඔයා කැමති නම් මේක ටික් කරන්න. I ready to book today without special test arrangement. ඔයාට විශේෂ මුකුත් අවශ්‍යතා තියෙනවද? ඒ කියන්නේ යම් ඇවිදීමේ ආබාධයක් හරි ඒ වගේ වීල්චෙයාර් එකක් පාවිච්චි කරන අවස්ථාවක් ඒ වගේ විශේෂ තත්ත්වයක් තියෙනවා නම් තමයි මෙතන ඔයගලන්ට no I require special arrangements කියන එකට යන්න වෙන්නේ. නැත්තම් විශේෂ අවශ්‍යතා නැත්තම් ඔයගලන්ට yes I'm ready to book and do not require special arrangements කියන එක select කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා please check this box if you want to receive information about relevant Pearson and PT products. ඒගොල්ලන්ගේ නිෂ්පාදන සම්බන්ධ තොරතුරු ගන්න අවශ්‍ය නම් මේක ටික් කරන්න කියලා තියෙනවා. ඒක ටික් කරන්න. Please check this box if you want to be contacted by Pearson or one of our third-party partners for future research into Pearson. ඒගොල්ලෝ contact කරාට කමක් නැත්නම් මේක ටික් කරන්න කියලා තියෙනවා. Right. එතකොට create account and continue booking කියන එකට ඔයගලන්ට ගියොත් ඔයගලන්ට ඊටු ටික් කරගන්න පුළුවන්කම තියෙනවා. Right. දැන් අපි බලමු තියෙනවා your account was successfully created. We have sent you an email to මෙන්න මේ address එකට. Do your account details exactly match your government issued ID? වාගේ government issue ID එකට සමානද කියලා අහනවා මේ තොරතුරු. අපි දැන් ගිහිල්ලා බලමු අපේ Gmail address එකට. එතන ඔයගොල්ලන් පුළුවන් verify email කියන එක click කරන්න. ඒකට message එකක් එනවා your verification email is on its way. එන ගමන් කියලා message එක. එවන ගමන් තියෙන්නේ කියලා. බලමු. ඇවිල්ලා නැත්තම් ඔයාලන්ට ස්පෑම්ස් වල හරි චෙක් කරන්න පුළුවන්. එතන මැසේජ් එකක් සාමාන්‍යයෙන් එන්න ඕනේ. right. ඒක සාමාන්‍යයෙන් මැසේජ් එකක් ආවට පස්සේ ඔයගලන්ට තියෙන්නේ ඊට පස්සේ ඒ ඊමේල් එකට ඔයාගේ ඊමේල් එකට එන මේ මැසේජ් එක ක්ලික් කරන්න. දැන් මෙතන මැසේජ් එකක් ජෙනරේට් වෙලා නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ මැසේජ් එකක් තමයි එන්නේ. ඒතර මේක ක්ලික් කරාට පස්සේ ඔයාට ඔයාගේ account එකට log වෙන්න පුළුවන්කම තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති ඔයාගේ එහෙම නමේ මුල් අකුරු වලින් තියෙනවා ප්‍රොෆයිල් එක. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට account කියන එකට යන්න පුළුවන්. right. create කරපු account එකට. ඒකට ඒක යටතේ profile කියන එකට තියෙනවා ඔයාගේ enter කරපු details ටික. ඒවල යම් වෙනසක් කරන්න තියෙනවා නම් ඒවල වෙනස්කම් කරන්න හැකියාව තියෙනවා. මෙතනදී දැන් ඔයා මේ විදි my PT account එක create කරලා අවසන්. දැන් තියෙන්නේ ඔයගලන්ට account එක පාවිච්චි කරලා exam එක book කරගන්නයි. ඒකට ඔයගලන්ට පුළුවන් PTE exam booking කියන එකට යන්න. මේ විදිහට Google වල PT exam booking කියලා type කරාම තියෙනවා PT test centers and fees කියලා. අපි කියමු මේක තියෙනවා search for a country or select from the list below. අපි ශ්‍රී ලංකා කියලා දාමු. ඊට පස්සේ මෙතන exam fee එක ඩොලර්ස් වලින් පෙන්නනවා. PT academic UKVI. UKVI test එක කරන්නේ ඔයගොල්ලෝ United Kingdom වල studies කරනවා නම් විතරයි. ඊට පස්සේ PT academic test එක තමයි බහුලවම කරන්නේ. අනෙකුත් බොහෝ රටවල work visa හෝ student visa සඳහා PT academic කරන්නේ. නමුත් කැනඩා වල work visa වලට ඒගොල්ලන්ගේ රජයෙන් ඉල්ලලා තියෙනවා PT core කියලා test එකක්. ඒක අවශ්‍ය නම් මේ විදිහට ඒවල ගණන් ඒගොල්ලෝ පෙන්ලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයගොල්ලෝ යන්න ඕනේ view Sri Lanka test center locations and availability. ලංකාවේ test center සහ ඒවල availability එක. දැන් ඔයගොල්ලෝ PT academic කරනවා කියලා අපි හිතමු නිව්සීලන්ත හරි ඕස්ට්‍රේලියාව වල හරි ස්ටඩීස් වලට යන්න ඉන්නේ කියලා. ඒතර මම කලින් සඳහන් කරා ඔයගොල්ලෝ UK වල කරනවා නම්
ඔගොල්ලෝ UK වල මේ තියෙන ටෙස්ට් මූලිකවම PT academic UK VI තමයි කරන්න කියන්නේ. එතකොට UK ටෙස්ට් කරන්නේ UK වලට යන අය විතරයි. අපි හිතමු ඕස්ට්‍රේලියා වල ස්ටඩීස් වලට යනවා කියලා. එතකොට PT academic availability academic test එක ලංකාවේ available වෙලාවල් ඔබ ටිකක් අපි බලමු. කවදටද මොන වගේ ටෙස්ට් සෙන්ටර්ස් තියෙන්නේ කියලා. එතන ශ්‍රී ලංකාව කියලා ටයිප් කරන්න. ඔයගලන්ට පෙන්වනවා ඒතකොට ලංකාවේ තියෙන ටෙස්ට් සෙන්ටර්ස් සහ ඒවල available දවස් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. කොයිම අවස්ථාවකදීවත් එක්සෑම් එකට දවස් 3ක් තියලා බුක් කරන්න යන්න එපා. ඒකට හේතුව ඔයගොල්ලෝ දවස් 3ක් තියලා බුක් කරොත් යම් හේතුවකින් ඔයාගේ account එකේ එක අකුරක් හරි වැරදුනොත් එහෙම ඔයාලට නැවතත් එක්සෑම් ෆීස් ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් අඩුම තරමින් සති 2ක් 3ක්වත් මම නම් කියන්නේ මාසයකටවත් කලින් බුක් කරගන්න එක වඩා හොඳයි. ඒකට හේතු මම පන්තිදී සාකච්ඡා කරලා ඇත්තේ ඇයි මේ කලින් බුක් කරගන්න ඕනි කියන කාරණේ. නිකම් මතක් කරනවා නම් ඔයගොල්ලන්ගේ යම් වැරදීමකින් account එකක් create කරලා තිබ්බොත් එහෙමත් නැත්නම් මොනවා හරි වැරදි information එකක් enter කරලා තිබ්බොත් ඒවා correct කරගන්න time එක තියෙනවා. exam එකට දවස් 2ක් වගේ තියෙද්දි ඔවා correct කරන්න system එකෙන් allow කරන්නේ නැති නිසා වඩා හොඳයි ඔයගොල්ලෝ exam එක සති 3-4කටවත් කලින් දාලා ඒවා recheck කරලා information හරි කියලා Tamanට sure වුණාට පස්සේ දාගන්න. අපි හිතමු මේ කෙනා exam එක කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ test center එකේ. එතකොට ජූනි මාසේ 20 කියලා හිතමු. ඊට පස්සේ ඔයගලන්ට පෙන්නවා 20 වෙනිදා available time. උදේ 9 උදේ 11:45 දවල් 2:00 time available. තමන් පහසු තමන් වඩා සක්‍රියව අවධානයෙන් වැඩ කරන time ඔයගොල්ලෝ දන්නවා. right? ඒතර ඒ අනුව ඔයාට සුදුසු time එකක් හොයාගන්න මේ center එකට කැමති නැත්නම් වෙන තව test centers තියෙනවා. ඔයගලන්ට පහසු center එකක් ගන්න. ඒ වගේම ඔයගලන්ට පේනවා සමහර test centers වල උදේ 6:00 ඉඳන් test තියෙනවා. right? ඉතින් ඔයගලන්ට බලන්න පහසු time එකක් අරගෙන කරගන්න පුළුවන්. අපි දැන් හිතමු මේ test center එකේ 2:00 තෝරගත්ත කියලා ඊට පස්සේ book කියන එක දැම්මට පස්සේ ඔයගොල්ලෝ ඒක click කරාට පස්සේ ඔයගලන්ට පෙන්නවා මේ විදිහට account එකක් මේ විදිහට create කරලා නම් තියෙන්නේ ඔයාලට පුළුවන් login කියන එකට යන්න. ඒ confirm කියන button එක click කරාට පස්සේ ඔයගොල්ලන්ගේ මේ විදිහට විස්තර අහනවා save and continue booking කියන එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අහනවා what language do you speak mostly at home? නිවසේදී ඔයා කතා කරන්නේ මොන භාෂාවද? සිංහල කියලා දාන්න. ඊට පස්සේ I have read the ID policy කියන එක click කරන්න. reference numbers නැහැ. code එකක් reference number එකක් හරි කියලා අහනවා අවශ්‍ය තියෙනවා නම් එහෙම එකක්. ඔයාගේ විස්තර ෂෙයා කරනවට ගැටලුවක් නැත්නම් I agree කියන එක select කරන්න කියනවා. ඒකට ඒක අනිවාර්යෙන් select කරන්න ඕනේ. කොන්දේසි සහ ඒ නියමයන් වලට එකඟයි කියලා ඒකත් ටික් කරන්න අවශ්‍යයි. To support my visa application I consent to Pearson sending my score. මේ visa application සඳහා මේක යවනවට එකඟයි කියලා ටික් කරන්න. Department of Home Affairs Australia වල සහ Immigration New Zealand වලට. How did you hear about PT? PT ගැන කොහෙන්ද දැනගත්තේ කියලා අහනවා. social media වලින් කියලා කියමු. Which country or region are you planning to study? කොහෙද study කරන්න යන්නේ? අපි කියමු study කරන්න යන්නේ ඕස්ට්‍රේලියාව වල කියලා. ඒතර ඕස්ට්‍රේලියා කියන එක select කරන්න. ඔයාගේ වර්තමාන තත්ත්වය අපි හිතමු student කෙනෙක් university ඒක ටික් කරන්න. why are you taking PT academic? අයියෝ PT ගන්නේ ඔයාලට කියන්න පුළුවන්. එතකොට ඔයා ගන්නේ මොන අරමුණෙන්ද කියලා. මෙතන තියෙනවා temporary work visa. ඊට පස්සේ spouse විදිහට ඒ කියන්නේ ඔයා husband or wife විදිහට ඔයාගේ main applicant ගේ partner විදිහට working holiday visa. ඊට පස්සේ studies වලට නම් studies වලට nursing registration වගේ එක options දාන්න පුළුවන්. අපි දාමු studies වලට කියලා. ඒකට studies කියලා දැම්මොත් ඔයාගෙන් අහනවා හරි studies කරනවා නම් if you are taking PT academic for study which level are you applying for? මොන මට්ටමකටද ඔයා apply කරන්නේ? ඔයා දැන් apply කරන්නේ අපි කියමු undergraduate නැත්නම් උපාධියක් කරන්නයි. ඒතර එයින් එහා මට්ටමක් නම් ඔයගොල්ලන්ට select කරන්න පුළුවන්. masters කරනවා නම් post graduate ඒ අදාළ එක select කරගන්න තමන්
යන මට්ටම අනුව. Which field of study are you applying for? applying කරන්නේ මොන field එකද? අපි කියමු apply කරන්නේ engineering කියලා. ඊට පස්සේ next මේක ඕන ඔයගලන්ට පුළුවන් page එක සම්බන්ධව මේක තියෙනවා නීති රීති ස්නිපිං tool කියලා තියෙනවා ඕන කෙනෙක්ගේ කම්පියුටර් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න දන්නේ නැත්නම් පුළුවන් ස්නිපිං tool එක හරහා මේ තියෙන්නේ මේක කට් කරලා පේස් කරගන්න ඔයගලන්ට අවශ්‍ය තැනකට මේක තියෙනවා නීති රීති. ඒතකොට විනාඩි 30කට කලින් යන්න කියන එක සම්බන්ධව කියන්න තියෙන අතන විනාඩි 30කට කලින් නෙමෙයි පැයකටවත් කලින් ටෙස්ට් සෙන්ටර් එකට යන්න. ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එක තමයි ඒගොල්ලෝ මූලිකවම බලාපොරොත්තු වෙන්නේ. ඒකින්ද පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ එක්ස්පයර් වෙච්ච නැති. ටෙස්ට් සෙන්ටර් එකේදී ඔයගලන්ට ඒ කරන්නේ මොන වගේ කටයුත්ත කියන එක ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකකින් අපි ඔයගලන්ට ඒක බලන්න සලස්සලා තියෙන්නේ. ඒක ඔයගලන්ගේ PDF එකේ අවසානයේ ඇති වීඩියෝ එකක් what happens on the test day කියලා. ඒක බලන්න. එතකොට ටෙස්ට් day එකේ සම්පූර්ණයෙන්ම වෙන ක්‍රියාවලිය ගැන ඔයගලන්ට සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන්. මේක ඔයගලන්ට කියවල බලලා හෝ නැත්නම් ස්නිපින් tool එකෙන් ඔක කට් කරලා කොහෙට හරි paste කරලා පස්සේ කියව ගන්න හරි. මේක පුළුවන් ඊට පස්සේ agree කියන එක ක්ලික් කරන්න. මෙතනින් එහා ඔයගලන්ට ඕනනම් යන්න පුළුවන් ඊළඟ ස්ටෙප් එකට පේමන්ට් කරනවා නම් එතන ටික් කරලා පේමන්ට් ප්‍රොසීඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ වීසා වාගේ තියෙන වීසා කාඩ් එකේ ඩීටේල්ස් ටික දාලා ඒක ප්‍රොසෙස් කරගන්නයි තියෙන්නේ. මම එක්සෑම් බුකින් එකක් මම ඇත්තටම කරන්නේ නැහැ. ඔයගලන්ට මේක දැනගැනීම පිණිස කරේ. අනික අපි මේ ෆේක් account එකකින් මේක ඔයගලන්ගේ අවබෝධය පිණිස මේක පෙන්නුවේ. ඒකෙන් මම දැන් මේක රිමූව් කරනවා. කවුරුවක්වත් රිමූව් කරන්න එපා. රයිට්? මේක මම මේ නැවතත් කියනවා මේක මම ඔයගලන්ට ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් විදිහට අදහසක් ගන්න කරපු හින්දායි රිමූව් කරන්නේ. කවුරුවක්වත් මේ බටන් එක ක්ලික් කරන්න එපා. එහෙම වුණොත් මෙච්චර වෙලා ඔයා එක්සෑම් බුකින් කියලා දාගත්ත ඒවා ටික නැති වෙලා යනවා. ආයෙත් මුලින්ම එක්සෑම් බුකින් එක දාගන්න ඕනේ. my PT account එක පමණයි ඉතුරු වෙන්නේ. රයිට්? ඒකට එක්සෑම් දිනය, ස්ථානය ඒව ගැන ඔයාට සැටිස්ෆයිඩ් නම් මෙතන ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. ඔය ටික තමයි තියෙන්නේ බොහොම සරල ක්‍රියාවලියක් එක්සෑම් එක බුක් කරගන්න එක සම්බන්ධව තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් එන්න ඇති කියලා.